ඒකේ ඔක්කොම මැසේජ් ඩිලීට් කරලා. good night මගේ කෙල්ල කියලා මැසේජ් එකක් ඇවිත් තිබුණා. මම දිනිතිගේ WhatsApp එක මගේ ලැප්ටොප් එකට ලින්ක් කරගත්ත දිනිතිට හොරෙන්. දිනිති මේ දේවල් ගැන වැඩිය දන්නැති නිසා එයාට කොහොමත් මේක අහුවෙන්න විදිහක් නෑ. එයාගේ මැසේජ් හොරෙන් බලද්දි මගේ ඇඟ කිටි කැවෙනවා වගේ මට දැනෙනවා. පහුවදා මට වැඩට යනකම් හදිස්සි ගිය ගමන් ලැප් ඕන් කරලා මැසේජ් ටික බැලුවා. good morning රත්තරන් කියලා මැසේජ් එද්දි good morning අයියා කියලා රිප්ලයි වුණා. වීඩියෝ කෝල් එකකට එන්න කියලා එහෙන් කියද්දි දිනී තව ටිකකින් ගන්නම් කියලා ටයිප් කරා. ආය මැසේජ් නෑ. මගේ පපුව ගැහෙනවා. මුන් දෙන්න කොහොම වීඩියෝ කෝල් ගන්න ඇද්ද? අරු මගේ වයිෆ්ට මල්ලිව පෙන්නන්න ඇති. මගේ ගෑනිත් අරුට ඔක්කොම පෙන්නන්න ඇති. මගේ මල්ලි කෙලින් උන පාර ඉක්මනට වොෂ්රූම් ගිහින් වැලක් ඇදගත්ත. අරුන් දෙන්නගේ වීඩියෝ කෝල් එක ගැන හිත අට්‍රැක්ටර් පැද්ද. මම හවස ගෙදර යද්දි දිනී වාහනේ සද්දේ ඇහෙද්දිම තේ හදන්න ගත්ත. ඒක සාමාන්‍ය දෙයක්. මම ගෙදරට ආව ගමන් තේ එකක් හදලා දෙන එක එයාගේ පුරුද්ද. වයිෆ් කොහොමත් 9:00ට විතර නිදා ගන්නවනේ. වෙලාව දැන් 9යි. කෑම කාලා වැඩ ටික ඉවර කරලා දිනී නිදියන්න ගියා. මම බොරුවට ඔෆිස් වැඩ තියෙනවා වගේ අගවල. ලැප්ටොප් එකත් අරන් ඔෆිස් කාමරයට ගිය. මගේ පපුව ගැහෙන හඬ මටම ඇහෙනවා. කුතුහලය නිසා අත් දෙකත් වෙවුලනවා. ලැප්ටොප් එක ඔන් කළා. "කොයි මගේ කෙල්ල" කියලා වීරරත්නගෙන් මැසේජ් එකක් ඇවිත්. ඒක එවල තියෙන්නේ උදේ 4:40ට. අපරාධේ වීඩියෝ එකක් තිබුණනම් තමා නියම. චැට් එක දැකලත් මගේ මල්ලි හොඳටම කෙලින් වෙලා. "වීරේ, මොකද කෙල්ල වීඩියෝ කෝල් එක කට් කළේ?" "දිනි, ඔයා හොඳ නෑ අනේ." "වීරේ, ඒ පැටියෝ." "දිනි, ඔයා හරිම කපටි." "වීරේ, ඒ එහෙම කියන්නේ දිනි." මම බෑ කියද්දිත් කොහොම හරි චාටුව දාලා ගෙඩි දෙක බලාගත්ත නේද? "වීරේ, අනේ පැටියෝ මම උඹට ආදරේනේ ඉතින්. උඹ මගේ සිහින කුමරියනේ." "දිනි, අනේ යන්න. නිකම් බටර් ගාන්නේ නැතුව." "වීරේ, උඹ ආස නැද්ද මගේ අගල් 10ක ලොකු මල්ලිව ඔක ඇතුළට ඔබනවට?" "දිනි, ඔන්න ආයත් පටන් ගත්ත. මම ඕවට ආස නෑ." "වීරේ, ඒ මහත්තයගේ එක ඊට වඩා ලොකුද?" "දිනි, අපෝ ඔච්චර ලොකු නෑ." "වීරේ, එහෙනම් 3 කාලක් විතර ඇති." "දිනි, එච්චර ලොකු නෑ ඕකෙන් භාගයක් විතර ඇති." "වීරේ, මේකට වඩා මහත ඇති එහෙනම්." "දිනි, අපෝ නෑ. ඔච්චර මහත නෑ." "වීරේ, ඒ වගේ පොඩි එකකින් විතරක් උඹ කාලා තියෙන නිසා තමයි උඹට ලොකු එකකින් ලැබෙන සැප තේරෙන්නේ නැත්තේ." "දිනි, මගේ හස්බන්ඩ්ගේ එක මට හොදටම ඇති." "වීරේ, ඔයා ආස නැද්ද වෙනසකට?" "දිනි, මොන වෙනසක්ද වීරේ? මගේ ලොකු මල්ලි එක ඔයාගේ එකට බහිනකොට දැනෙන සැප විඳගන්න." "දිනි, මට ඔය ලොකු ඒව ඕනේ නෑ මට මගේ හස්බන්ඩ්ගේ එක ඇති." "වීරේ, උඹේ එක ෂෙයාර් කරලද ඉන්නේ." "දිනි, ඌ ඒව පිරිසිදුවට තියාගන්න එපයි." "වීරේ, ඒකනේ උඹ දන්නව කොයි වෙලාවෙ හරි මම ඔය නංගිව ලෙව කනව කියලා." "දිනි, අනේ යනව යන්න මෝඩයා." "වීරේ, හස්බන්ඩ් නැති වෙලාවට එන්නද?" "දිනි, පිස්සුද?" "වීරේ, අනේ මගේ පැටියෝ." "දිනි, එපා එපා." "වීරේ, අනේ රත්තරන්." "දිනි, එපා මම බ්ලොක් කරනවා හරිද?" "වීරේ, එහෙම කළොත් එන්නම වෙනවා." "දිනි, ඒ මොකද?" "වීරේ, බලාගන්න විදිහක් නෑනේ." "දිනි, ඒ මම ඉස්කෝලේ ළඟට එන්නේ." "වීරේ, ඕනේ. එහෙනම් කලින් එන්න." "දිනි, ඒ මොකෝ?" "වීරේ, කොහේ හරි යන්න." "දිනි, කොහේ යන්නද?" "වීරේ, රූම් එකකට යමු. එතකොට මගේ කෙල්ලගේ නංගිව තොල් ඈත් කරලම බලන්න පුළුවන්නේ." "දිනි, ඒ අනේ ඔයා මෙච්චරවල්." "වීරේ,
උඹ වගේ ලස්සන කෙල්ලක් දැක්කම කවුද කෙල්ල වල් නොවෙන්නේ? දිනි. අනේ යන්න. වීරේ. අද කලින් එනවද? දිනි. ඒ මොකද? වීරේ. ඒ පැටිය මාව මෙහෙම අසරණ කරන්නේ. මෙච්චර වෙලා කිව්වේ ඒකනේ. දිනි. රූම් යන්න නම් බෑ. ඕනේ නම් ටිකක් කලින් එන්නම්. වීරේ. එහෙනම් 11ට එන්න. දිනි. 12:00ට ඇරෙන එකට 11ට එන්න පිස්සුවටයි. වීරේ. අනේ මං වෙනුවෙන්. දිනි. මොනවද අනේ? හරි 11:00ට එන්නම්. වීරේ. හරි පැටියෝ. උදේ මැසේජ් ටික බලලා ඉවර වෙද්දි මගේ මල්ලි හොඳටම කෙලින් වෙල. මූ කොච්චර කපටිද? කෙල්ලන්ව දැලේ දාගන්න මාර දක්ෂයි. මගේ දිනී ටික ටික මුට නැමෙනවා. මූනන් දිනීට ගහලමයි නවත්තන්නේ. අම්මෝ. මල්ලි අගල් 10ක්ලු. මගේ කෙල්ලට ඕක බස්සද්දි කොහොම තියෙයිද? දිනී කොහොම ඒක විඳ දරා ගයයිද? සිටිවිලි ගොඩක මා පැටලෙද්දි ඉබේම මගේ මල්ලි හොඳටම කෙලින් වෙල. මම ඒ මැසේජ් ටික රහ කර බලමින් මම ටැක්ටරේ පද්ද. එකවරම කල්පනාවට ආවේ. යකෝ මේකි පැයක් කලින් යන්න පොරොන්දු වුණා. පැයක් ඇති දෙයක් වෙන්න. ඒකත් ටිකක් බලලම ටැක්ටරේ පදිනව කියලා මම හිතාගත්තා.